මම මේ මිරිස්සට මාළු මිරිස්සට වම්බොටු තක්කාලි ඇට තවන් දාලා තියෙන්නේ. මම මේවා පැල වුණාට පස්සේ මාසයක් විතර වගේ යනවා පැලේ ලොකු වෙන්න. ලොකු වුණාට පස්සේ මම වෙනම පොඩි පැකට් ගෙනහල්ලා පැකට් එකට පස් දාලා මේ පැල හිටවලා පැලේ සාමාන්‍යයෙන් ලොකු කරලා කරල් හැදෙන සයිස් එකට විතර වගේ මේ ගස් ලොකු කරලා පැල හදලා මම පැලයක් රුපියල් 100 ගානේ විකුණනවා. එක පොට් එකක මම පැල දෙකක් හදලා පැලයක් ඒ පොට් එක මම රුපියල් 100 ගානේ විකුණනවා. ඒතර ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. මම මේ කරන වැඩ ටික හොඳයි කියලා හිතනවා නම් මට ලයික් එකක් දාලා ෆලෝ කරන්න, පුළුවන් තරම් කට්ටියට ෂෙයා කරන්න, මට කරන උදව්වක් හැටියට. තව මාසයක් විතර වගේ යනකොට මට ගොඩක් කට්ටියට මට පැල දෙන්න පුළුවන් ගෙදර ගිහිල්ලා හිටව ගන්න. මම ඊට අමතරව මේ ඉට්‍රේදී හැම දාලා පේනවා ඇති. ඉට්‍රේදී දාලා මම වෙනම මාළු මිරිස් වම්බුටු මේ නයි මිරිස් එහෙම හිටවනවා, තක්කාලි හිටවනවා. ඉට්‍රේදී දාලා පස්වැටි දාලා කාණු දාලා තමයි මම හදන්නේ. දැන් තව මාසයක් විතර යනකොට මගෙන් ඕනම කෙනෙකුට පැල ගන්න පුළුවන්. මම පැල තවන් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මම මේ පැල තවන් දාපුවා. මේ තියෙන තවන් දාලා තව පැකට් වල පැල හැදෙන්නක් තියෙනවා. මේ තියෙන තවන් දාපුව මේ පැල හැදෙන්නේ මේ දැන් හැදිලා තියෙන්නේ. තව මාසයක් විතර යනකොට මට මේ පැල පැකට් වල පොඩි පැකට් වල හදලා රුපියල් 100 ගානේ මට විකුණන්න පුළුවන්. පැකට් එක පැල දෙක ගානේ හදලා තව මේ පැල වෙන්නක් තියෙනවා.